මේ සින්දුව ඇවිල්ලා මා රොක්සාම YouTube channel එකෙන් download කරලා ගත්ත YouTube channel එකේ තියෙන සින්දුව. ඉතින් මේ සින්දුව ගැන කිව්වා මේක ඇත්තටම AI වලින් සම්පූර්ණ AI වලින් generate කරපු සින්දුව. ඉතින් ඔයාට මේ AI tools පාවිච්චි කරලා normal ඒ කියන්නේ ඔයාට prompt එක generate කරලා ඒ prompt එක හරහා සින්දු generate කරන්න පුළුවන්. ඒ වගේම කාගේ හරි voice එකක් දාලා ඒ prompt එකට එකතු කරලා ඔයාට song එකක් generate කරගන්න පුළුවන්. ඒ වගේම ඔයාට පුළුවන් මේ කාගේ හරි lyrics එකකුයි ඊට පස්සේ normal song එකයි ඒ දෙකම දාලා AI cover song එකක් generate කරගන්නත් ඔයාට හැකියාවක් තියෙනවා. ඉතින් අද අපි වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ AI වලින් කොහොමද සින්දුවක් generate කරගන්න කියලා. ඉතින් අපි වීඩියෝ එකට යන්න කලින් ඔයාලා මගේ YouTube channel එක යටින් තියෙන subscribe button එක click කරලා ඒ අයිනේ තියෙන bell icon එක click කරලා අපිට subscribe පාරක් දෙන්නත් අමතක කරන්න එපා. ඒ වගේම ඔයා මේ වීඩියෝ එක Facebook ඔස්සේ නරඹනවා නම් අනිවාර්යෙන් මේ වීඩියෝ එකට like එකක් හරි comment එකක් හරි දාගෙන යන්නත් අමතක කරන්න එපා. ඉතින් අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට. ඉතින් මම මේ AI හරහා සින්දුවක් generate කරගන්න මේ වීඩියෝ එකේදී use කරගන්න AI tool දෙක තමයි Genie සහ Suno AI කියන AI website දෙක. අපි බලමු කොහොමද Gemini වලින් prompt එකක් අරගෙන Suno එකෙන් AI සින්දුවක් generate කරගන්න කියලා. ඉතින් අපි බලමු කොහොමද laptop එකෙන් කරන්න කියලා. හරි. මම මුලින්ම මගේ Chrome browser එක open කර ගන්න ඕන. හරි. මේ විදිහට මගේ Chrome browser එක open වුණාට පස්සේ මම මෙතන search කරන්න ඕන. මුලින්ම search කරන්න ඕන අපි gemini.com කියලා. මේ විදිහට gemini.com කියලා search කරාම මෙන්න මේ වගේ අපිට interface එකක් ගන්න පුළුවන් මේ AI chatbot එකේ. ඉතින් ඔයාලට කලින් වීඩියෝ වල මම මේ Gemini ගැන කියලා දීලා තියෙනවා. මීට කලින් මම වීඩියෝ කරලා තියෙනවා AI වලින් prompt ගන්න හැටි, ඒ වගේ මේ video generator, image generator වගේ දේවල් කරලා තියෙනවා. ඉතින් මේ වීඩියෝ එකේ තමයි අපි සින්දුවක් හදා ගන්න හැටි කියලා දෙන්න යන්නේ. ඉතින් මේ තියෙන Gemini ගේ මේක. ඊට පස්සේ මෙතනදී අපි type කරන්න ඕන ඉතින් මම මෙතනදී prompt එක දුන්න generator lyrics of Sinhala song with style කියලා දුන්නා. මේ විදිහට අපි දුන්නාට පස්සේ එයා මේ විදිහට අපිට ඒකේ response එක පෙන්නනවා. හරි. මෙතන ඔයාට පෙන්නනවා මෙන්න මෙතන නිල්හසේ කියලා එක සින්දුවක් තියෙනවා. ඉතින් මම මේ සින්දුව copy කර ගන්නවා සම්පූර්ණ. හරි. අතරම කිව්වා මේවා ඔයාට කොහෙවත් බලා ගන්න පුළුවන් දේවල් නෙවෙයි. මේවා මේ Gemini විසින්ම generate කරලා දීපු සින්දු. හරි මම දැන් copy කරගත්තා. දැන් ආයෙ මම plus mark එක click කළා. දැන් අපිට තියෙනවා තව එකක් Suno AI කියලා. මම Suno AI website එකට යනවා. හරි. මේ විදිහට search කරාට පස්සේ Suno කියලා මෙන්න මේ විදිහට අපිට මෙතන වැටෙනවා. ඒක මුලින්ම click කරන්න ඕන. මේක ක්ලික් කරාට පස්සේ ඔයාලා මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි ගෙනියන්නේ. හරි. දැන් මෙතන Suno එක ඕපන් වුණා. හරි. දැන් ඊට පස්සේ ඔයාලට මේක සින්දුව ජෙනරේට් කරගන්න කලින් ඔයාලට මුලින්ම මෙතන කරන්න ඕන ස්ටෙප් එකක් තියෙනවා. මුලින්ම මේ sign in කියන බටන් එක ක්ලික් කරන්න. හරි. මේ sign in කියන බටන් එක ක්ලික් කරාට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් බා ගන්න පුළුවන්. ඉතින් මෙතන මම ඔයාලා Apple phone එක පාවිච්චි කරනවා නම් මෙන්න මෙතන continue with Apple කියන මේ බටන් එක දෙන්න. ඉතින් මම මගේ Google account එක පාවිච්චි කරලා මට යන්න ඕන හින්දා මම මෙතන G අකුර තියෙන මෙන්න මේ logo එක මම touch කරනවා.
හරි මේක උඩ සර්ච් කරාට පස්සේ ඔයාගේ දැනට ෆෝන් එකේ available වෙලා තියෙන Google accounts ටික display වෙනවා. ඉතින් මම මෙතනින් මගේ available තියෙන account එක මෙතනින් select කරගන්නවා. ඔයාලගේ Google account එක select කරගන්න. මේ විදිහට දීපු prompt එකෙන් අපිට අවශ්‍ය සින්දුව generate කරගන්න. හරි මෙතන ඔයාලට පේනවා මෙතන යටින් කැමති පාට icon එකක් music එකක තාලයකට හදපු මම ක්ලික් කරනවා. හරි මම ක්ලික් කරාට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් බලා ගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ ඔයාලා මෙතන cover song එකක් හදනවා නම් අනිවාර්යයෙන් මේ audio කියන එක lyrics කියන එකයි දෙකම පාවිච්චි කරන්න. මම මෙතනදී කරන Gemini විසින් generate කරගත්තු lyrics එක පාවිච්චි කරන හින්දා මෙතන lyrics කියන එක පාවිච්චි කරනවා. හරි. මෙතන ගියාට පස්සේ ඔයාලට පුළුවන් මේ lyrics කියන තැන දැනට අපි Gemini එකෙන් paste කරගත්තු prompt එක දෙන්න ඕන. මම ඒකට Gemini වලට යනවා. Gemini වලට ගිහලා මම මේ විදිහට දීපු prompt මේකට ගිහලා මෙතන copy දීලා හරි දැන් මම මෙතනින් දෙනවා මම මෙතන Gemini වලින් ගත්ත prompt එක මෙතනින් paste කරගන්නවා. හරි ඊට පස්සේ prompt එක හරි ඊට පස්සේ දැන් අපිට දෙන්න තියෙන්නේ style එකට මෙන්න මෙතන තියෙනවා මම මෙතනින් type කරන්නම් what is the style කියලා එයාගෙන් අහන්න. එයා මේකට ගැලපෙන හොඳ style එකක් අපිට හොයන්න. මේ තියෙනවාට මෙන්න මේක මෙන්න මෙතන තියෙනවාට කැමති එකක් ගන්න පුළුවන් pop hip hop මෙන්න මේක තමයි හොඳ හොරගන්නවා මේක තෝරලා අරගෙන copy කරනවා ආට මෙතනින් කැමති style එකක් තෝරලා ගන්න පුළුවන් හරි ඒක copy කරගත්තාට පස්සේ දැන් මෙතන lyrics වලට පල්ලෙහායින් මෙතන මට බලා ගන්න පුළුවන් style කියලා එකක්. ඒ style කියන එක තමයි මම මෙතන paste කියන option එකේ style එක paste කරනවා. හරි ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මෙතන advanced options කියලා එකක් තියෙනවා. ඒක මෙන්න මෙතන ඊතරේ පොඩ්ඩක් click කරන්න. හරි ඊට පස්සේ ඔයාලට මෙතන voice gender එකක් බලා ගන්න පුළුවන්. මේකේදී ඔයා සින්දුව generate කරගන්න ඕන පිරිමි කෙනෙක්ගේ කටහඬින්ද ගෑනු කෙනෙක්ගේ කටහඬින්ද කියලා මෙතන option එක save කරන්න පුළුවන්. මම මෙතන පිරිමි කෙනෙක් කටහඬින් නිසා මම මෙතන මේල් කියන option එක දෙනවා. හරි. ඊට මෙන්න මේ folder එකේ ඔයාට සින්දුව තියන්න ඕන location එක save කරගන්න පුළුවන්. ඉතින් මෙතන auto downloads වලට save වෙන හින්දා මම මෙතන location එක select කරගන්නයි. ඊට පස්සේ මෙන්න මෙතන පළවෙනි තියෙන create කියලා බටන් එක අන්න එක click කරා. හරි. ඔයාට පුළුවන් දැන් මෙන්න මෙතන සින්දුව generate කරනවා බලා ගන්න. හරි ඉතින් අපේ සින්දුව දැන් ජෙනරේටර් එකෙන් තියෙන්නේ. ඉතින් ඒත් අපිට බලන්න පුළුවන් දැනට ජෙනරේටර් එකේ තියෙන කොටස් මොනවද කියලා. ඉතින් අපි බලමු සින්දුව මොන වගේ quality එකට අපිට දාලා ගන්න පුළුවන්ද කියලා. ඒ සඳහා මම මෙන්න මෙතන තියෙනවා image එකේ මැද තියෙන ටික එක ක්ලික් කරනවා. හරි ඉතින් මේ වගේ ලස්සනට අපිට සින්දුව බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් පොඩි පොඩි අඩුපාඩු තිබ්බත් මේ තරමකටවත් සිංහල සින්දුවක් අපිට AI වලින් ජෙනරේට් කරගන්න පුළුවන් කියන එක ලොකු දෙයක්. ඉතින් අපි දැන් ඔයාලා මේ YouTube එකෙන් මේ සින්දුවක් දානවා නම් ඒ කියන්නේ මේ සින්දුව YouTube එකට අප්ලෝඩ් කරනවා නම් ඒකටත් ඔයාට tool එකක් තියෙනවා Gemini වලින්ම ඔයාට create image පාවිච්චි කරලා thumbnail එකක් හදා ගන්න පුළුවන්.
ඊට පස්සේ thumbnail එකට මේ සින්දුව එකතු කරලා ඔයාලට CapCut හෝ InShot වගේ tool වලින් edit කර ගන්නත් හැකියාව තියෙනවා. ඉතින් අපි දැන් බලමු කොහොමද මේ සින්දුවට thumbnail එකක් හදාගන්න කියලා. ඉතින් අපි දැන් ආයෙ යනවා Gemini වලට. Gemini වලට ගිහිල්ලා මම මෙයාට කියනවා මම දුන්න මෙතන generate YouTube thumbnail for this song කියලා. හරි ඊට පස්සේ මම මෙතනින් filters වලින් දෙනවා create image කියලා. ඊට පස්සේ දීලා ඔයාට මම දෙනවා. මේ විදිහට අපිට පේනවා nano banana එක loading වෙනවා. ඒ කියන්නේ Gemini image එක generate කරන්න දැනටම පටන් අරගෙන තියෙන්නේ. දැන් අපි බලමු මෙයා කොයි වගේ ලස්සන response එකක් දෙයිද කියලා මේ සින්දුවට. मैं दे रहा image generate करा wow image එක මෙන්න මේ වගේ ලස්සනට හදලා තියෙනවා. ඒ අතරම මම මෙතන තියෙනවා ඒ කාවින්ද කියලා ඔරිජිනල් song එකේ මම හිතන්නේ මෙතන මේක අරන් තියෙන්නේ ලස්සනට. හැබැයි Gemini වලින් මේක generate කරලා තියෙනවා. හරි ඊට පස්සේ ඔයාලට පුළුවන් මේක click කරලා save කියන බටන් එක දාලා ඔයාලට මේක image එක phone එකට download කරගන්න හැකියාවක් තියෙනවා. ඊපස්සේ ඔයාලට මේ image එකට song එකක් add කරගන්න පුළුවන්. ඒ song එක ඔයාලට දැන් මම කියලා දෙන්නම් මේ Suno එකේ කොහොමද මේ song එක දැන් download කරගන්න කියලා. හරි අපි ආයෙ ආව සින්දුවකට දැන් ගිහිල්ලා ඔයා මෙන්න මෙතන තියෙනවා ඉරි කෑලි 3. අන්න ඉරි කෑලි 3 click කරන්න. හරි click කරාට පස්සේ ඔයාලට මෙන්න මෙතන පල්ලෙහෙන් බලා ගන්න පුළුවන් download කියලා බටන් එකක්. අන්න option එක click කරන්න. හරි ඊට පස්සේ මෙන්න මෙතනින් එනවා MP3 audio කියලා අන්න එක ක්ලික් කරා. හරි ඊට පස්සේ මෙන්න මෙතන එනවා update කියලා ඒක දෙන්න යන්න එපා. ඒකෙන් ඔයාලට pay එකක් ගන්න tax එකක්. ඒක හින්දා ඔයා මෙතන පල්ලෙහෙම තියෙන download වෙන මේ කියන එක ක්ලික් කරා. හරි මේක download වුණා අපිට බලා ගන්න පුළුවන්. ඉතින් අපිට දැන් මේක play කරලත් ඕන නම් අවශ්‍යතාවයක් තියෙනවා බලන්න පුළුවන්. මම අදාරින් දාන්න හරි ඉතින් ඔන්න ওই විදිහට තමයි Suno AI පාවිච්චි කරලා නිවැරදිව song එකක් generate කරගන්නේ. ඉතින් ඔයාලා මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් අනිවාර්යෙන් මගේ YouTube channel එක subscribe කරලා ඊට යටින් තියෙන bell icon එක click කරලා ඊට subscribe පාරක් දෙන්නත් අමතක කරන්න එපා. ඒ වගේම අපේ Facebook page එක follow කරන්න අමතක කරන්න එපා. ඉතින් මේ වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යෙන් මේ වීඩියෝ එකට යටින් like එකක් හරි comment එකක් හරි දාගෙන යන්නත් අමතක කරන්න එපා. ඉතින් AI tools වල තවත් අලුතෙන් දේවල් ආපු ගමන්ම මම ඒවා ඔයාලා හමුවට ගෙන එන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි තවත් වීඩියෝ එකකින් තවත් දවසකින් හමු වෙමු. සුබ දවසක්.